ඔයාගේ වාහනේ ආදායම් බලපත්‍රය ඔයා ඉන්න තැන ඉඳන්ම ඔයාගේ ස්මාර්ට් ජංගම දුරකථනය හරහා අයදුම් කරලා ගෙදරටම කොහොමද ගෙන්න ගන්න කියලා ඔයාලට කියලා දෙන්නයි අද මම මේ වීඩියෝ අරගෙන එන්නේ. වාහන ආදායම් බලපත්‍රය ගන්න ඒ ආයතන වලට ගිහිලා රස්තියාදු වෙන්නේ නැතිව ඉතාමත් පහසුවෙන් මේ කල් ඉක්ුත් වුණු වාහන ආදායම් බලපත්‍රය ලබා ගන්න ඔයාලට පුළුවන්. එහෙනම් යාළුවනේ මේ මාර්ගගත ක්‍රමය හරහා එහෙම නැත්නම් ඔන්ලයින් ඔයාගේ ස්මාර්ට් ජංගම දුරකථනය හරහා මේ වාහන ආදායම් බලපත්‍රය කොහොමද අයදුම් කරන්න කියලා බලන්න අපි වැඩි කතා බහක් නැතුව අපි යමු අපේ වීඩියෝවට. ඔයා දන්නවා වාහන ආදායම් බලපත්‍රය ලබා ගන්න අනිවාර්යයෙන්ම දුම් සහතිකය සහ රක්ෂණ සහතිකය අවශ්‍ය වෙනවා. ඔයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ආදායම් බලපත්‍රය ලබා ගද්දි කරන්නේත් මුලින්ම දුම් සහතිකය සහ රක්ෂණ සහතිකය අරගෙන ඒ සහතික දෙකම අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන එක. ඒ විදිහටම මේ මාර්ගගත ක්‍රමය හරහා එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමවේදය හරහා වාහන ආදායම් බලපත්‍රය අයදුම් කිරීමේදී මුලින්ම ඔයා රක්ෂණ සහතිකය සහ දුම් සහතිකය ලබාගෙන තිබීම අනිවාර්ය වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මතක ඇතුව දුම් සහතිකය සහ රක්ෂණ සහතිකය අරගෙන ඊට පස්සේ මේ මාර්ගගත ක්‍රමය හරහා මේ වාහන ආදායම් බලපත්‍රය අයදුම් කරන්න ඔයාට පුළුවන්. තව දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕනේ යාළුවනේ, ඔයා ඔයාගේ වාහනය බ්‍රෑන්ඩ් නිව් ඒ කියන්නේ අලුතෙන්ම අරගෙන තියෙන වාහනයක් නම් පළවෙනි අවුරුද්ද සඳහා දුම් වාර්තාව සහ ඉන්ෂුරන්ස් එක ලබා ගැනීම අනිවාර්ය වෙන්නේ නැහැ. හරි. දැන් ඔයා දුම් වාර්තාව සහ රක්ෂණ සහතිකය අරගෙන තියනවා කියලා අපි හිතමුකෝ. දැන් අපි බලමු කොහොමද මේ වාහන ආදායම් බලපත්‍රය ඔන්ලයින් ඇප්ලයි කරන්න කියලා. එහෙනම් යාළුවනේ ඔයාගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ තියෙන වෙබ් බ්‍රවුසරයක් ඕපන් කරගන්න. මම Chrome browser ඕපන් කරගන්නවා. ඕපන් කරගෙන සර්ච් බාර් එකේ ටයිප් කරනවා revenue license renewal කියලා. මේ ඩිස්ප්ලේ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වචන ටික revenue license renewal කියලා ටයිප් කරලා සර්ච් කරගන්න. සර්ච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට සර්ච් රිසල්ට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. එතනින් උඩින්ම තියෙනවා online vehicle revenue කියලා. license service government of Sri Lanka කියලා තියෙනවා. එතන ක්ලික් කරගන්න. එතන ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ පේජ් එකකට ඔයාව අරගෙන එනවා. එතන ඔයාලට බලා ගන්න පුළුවන් Western Province සහ Other Province කියලා තියෙනවා. ඔයාගේ වාහනය බස්නාහිර පළාතට අදාළ වාහනයක් නම් Western Province කියන තැන ක්ලික් කරගන්න. වෙනත් පළාතකට අයත් වාහනයක් නම් Other Provinces කියන තැන ක්ලික් කරගන්න ඕනේ. මෙතන ඉහළින් ඔයාලට තව විස්තර වගේ බලා ගන්න පුළුවන්. ඔයාලට තව දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඔයා මේ වෙබ්සයිට් එක ඩෙස්ක්ටොප් මොඩ් වලට හරව ගන්න ඔයාලට ගොඩක් පහසුයි. ඒ නිසා ඔයා දකුණු පස උඩ කෙරවලේ තියෙන ඩොට් තුනක් එතන ක්ලික් කරලා ගිහිල්ලා ඩෙස්ක්ටොප් මොඩ් කියන තැන ඔන් කරගන්න. මෙන්න මේ වගේ ටික් මාක් එකක් දාලා ඊට පස්සේ ඔයාලට පහසුවෙන් මේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. හරි යාළුවනේ, මෙතන ඉහළින්ම ඔයාලට බලා ගන්න පුළුවන් විස්තර වගේක් තියෙනවා. ඉන්ෂුරන්ස් කම්පැනි සහ දුම් වාර්තා ලබා ගන්න පුළුවන් ආයතන. ඒවා ක්ලික් කරලා ගිහිල්ලා ඔයාලට මේ ආයතන මේ සඳහා සහාය දක්වන ආයතන මොනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ, දැන් අපි බලමු කොහොමද දුම් වාර්තාව ඇප්ලයි කරන්න කියලා. මෙතන මම ඔයාලට මුලින් කිව්වා වගේම බස්නාහිර පළාතට අයත් වාහනයක් නම් Western Province සහ වෙනත් පළාතකට අයත් වාහනයක් නම් Other Provinces කියන තැන ක්ලික් කරගන්න ඕනේ. මම මෙතන ක්ලික් කරගන්නේ Other Provinces කියන එක මොකද මම ආදායම් බලපත්‍රය ගන්න යන්නේ වයඹ පළාතට අයත් වාහනයක ආදායම් බලපත්‍රයක්. ඒ නිසා මම Other Provinces කියන තැන ක්ලික් කරගන්නවා. එහෙම ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ වෙබ්සයිට් එක. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පස උඩ කෙරවලේ තියෙනවා භාෂාව සකස් කරගන්න කියලා සිංහල, දමිළ, ඉංග්‍රීසි වලට සකස් කරගන්න පුළුවන්. එතන ක්ලික් කරලා ඔයාලට අවශ්‍ය භාෂාව සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ භාෂාවෙන් මේ විස්තර ටික ලබා ගන්නවා. ඊට අමතරව පහළින්ම ඔයාලට බලා ගන්න පුළුවන් ඔබගේ ආදායම් බලපත්‍රය ලබා ගන්නේ කෙසේද කියලා විස්තර වගේක් තියෙනවා. ඒ විස්තර අනුව ගිහිල්ලත් ඔයාලට ඒවා හොඳට කියවලා බලලා ඒ අනුවත් මේ ආදායම් බලපත්‍රය ලබා ගන්න පුළුවන්. හරි යාළුවනේ, මෙතන තව විස්තරයක් ඔයාලා දාලා තියෙනවා. බලාගන්න බස්නාහිර පළාතෙන් වෙනත් පළාතකට මාරු වෙන වාහන සඳහා එම පළාතෙන් ලබාගත යුතු මුල් වාහන ආදායම් බලපත්‍රය අන්තර්ජාලය හරහා අයදුම් කිරීමේ වළකින කියලා. ඒ කියන්නේ ඔයා වෙනත් පළාතකින් මිලදී ගත්ත වාහනයක් ඔයා ඉන්න පළාතෙන් හරවගෙන ඒ පළාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගන්න අවශ්‍ය නම් ඔයා අන්තර්ජාලය හරහා මුල් ආදායම් බලපත්‍රය ගන්න එපා. ඒ කියන්නේ පළවෙනි ආදායම් බලපත්‍රය අනිවාර්යයෙන්ම ඔයා ඒ ආයතනයට ගිහිල්ලා ගන්න. ඊට පස්සේ ඔයාට මේ ඔන්ලයින් ක්‍රමවේදය හරහා ඒ ආදායම් බලපත්‍රය අයදුම් කරන්න අවස්ථාව ලැබෙනවා. මුල්ම ආදායම් බලපත්‍රය අනිවාර්යයෙන්ම ඔයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලාම ගන්න.
හරි යාළුවනේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් තියෙන නිල් පාටින් තියෙනවා ප්‍රථම බලපත්‍රය. එහෙම නැත්නම් ආදායම් බලපත්‍රය ලබා ගැනීම කියලා. එතන ක්ලික් කරගන්න. එතන ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. කියන්නේ ලොගින් පේජ් එකක්. මෙතනදී මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් ඊමේල් සහ පාස්වර්ඩ් ටයිප් කරන්න කියලා තියෙනවා. ඔයා කලින් account එකක් හදාගෙන තියෙනවා නම් ඒ account එකට අදාළ ඊමේල් සහ පාස්වර්ඩ් දාලා මෙතනින් log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා පහලින්ම තියෙනවා sign up කියලා. ඒ sign up කියන තැන ක්ලික් කරලා ඔයාට account එකක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ආදායම් බලපත්‍ර අයදුම් කරන්නම මේ වෙබ්සයිට් එකේ account එකක් හදාගන්න පුළුවන් ඔයාට. එහෙමත් නැත්නම් මෙතන තියෙනවා Google කියලා. මෙතන Google කියන තැන ක්ලික් කරලා ඔයාගේ Google account එක හරහාත් මේ වෙබ්සයිට් එකට log වෙලා ආදායම් බලපත්‍රය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම මෙතනදී ක්ලික් කරන්නේ Google කියන තැන. මම මගේ Google account එක හරහා තමයි මේ වෙබ්සයිට් එකට log වෙලා මේ වාහන ආදායම් බලපත්‍රය ලබා ගන්නේ. ඉතාමත් පහසුයි. එතන මම Google කියන තැන ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ මගේ Google account ටික පෙන්නනවා. මගේ email address ගොඩක් තියෙන නිසා මෙතන Google account ගොඩක් මට පෙන්නනවා. මෙතනින් මම එක Google account එකක් තෝරගන්න. ඔයාගේ එක Google account එකක් නැගෙන්නේ කලබල වෙන්න එපා. එතන ක්ලික් කරගන්න. ඒ Google account එක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතනදී ඔයා අනිවාර්යයෙන්ම මෙතන continue කියන තැන ක්ලික් කරගන්න ඕනේ. continue කියන තැන ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාගෙන් අහන විස්තර, ඒ කියන්නේ වාහනේ විස්තර තමයි මෙතන අහන්නේ. ඒවා ෆිල් කරලා ඔයාලට ඉදිරියට යන්න පුළුවන්. මුලින්ම අහන්නේ වාහනේ ලියාපදිංචි අංකය. ඒ කියන්නේ ඔයාගේ වාහනේ අංකය අනිවාර්යයෙන්ම මේ පහලින් තියෙන උදාහරණයක් දීලා ඒ කියන්නේ 7 ඉරක් 652 කියලා. ඒ කියන්නේ ඔයාගේ වාහනේ අංකය තියෙන විදිහටම දාන්න. ඉස්සර වාහනවල ඉලක්කමක් තමයි ඉස්සරහම තිබුණේ. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු තිබුණේ නැහැ. නම්බර්ස් ටිකක් තමයි මේ වාහනේ අංකය විදිහට ආවේ. ඒ නිසා ඒ තියෙන විදිහටම දාන්න. 7 හරහට ඉරක් තියෙනවා 652. එහෙම නැත්නම් ඔයාගේ වාහනේ ඉංග්‍රීසි අකුරු වලින් තියෙනවා ඉංග්‍රීසි අකුරු ටික දැම්මා. ඊට පස්සේ හරහට ඉරක් දැම්මා. ඊට පස්සේ ඉතුරු ඉලක්කම් ටික දැම්මා. අන්න ඒ විදිහට ඒ වාහනේ අංක තියෙන විදිහටම දාන්න. තව දෙයක් තමයි ඔයාගේ වාහනේ අංකය ගාව තව ඉංග්‍රීසි අකුරු දෙකක් ඇති. ඒ කියන්නේ පළාතට අදාළ අංක දෙක. ඒ කියන්නේ WP, NW, NC වගේ ඒක දාන්න එපා. ඔයාගේ වාහනේ අංකය විතරක් දාන්න මෙතන. එහෙම දාලා ඊට පස්සේ චැසි අංකයේ අවසන් ඉලක්කම් 6 අහලා තියෙනවා. ඒ කියන්නේ ඒ චැසි අංකය ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ වාහනේ පොත. එහෙම නැත්නම් දුන් වාර්තාවේ තියෙනවා. එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් කාඩ් එකේ තියෙන අවසානයේටම තියෙන ඉලක්කම් 6 තමයි දාන්න ඕනේ මෙතන. ඒ විදිහට අවසාන ඉලක්කම් 6 ටයිප් කරගන්න. මේ විස්තර ටික ෆිල් කරාට පස්සේ නිවැරදි කියන තැන ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාගේ වාහනේ විස්තර එහෙම නැත්නම් ඔයා ලබා දුන්නු වාහන අංකය සහ චැසි අංකයට අදාළ වාහනේ සියලුම විස්තර මෙතන සඳහන් වෙනවා. මේ විස්තර බලන්න ඔයා හරියටම නිවැරදිද කියලා. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් වර්තමාන බලපත්‍රයේ තත්ත්වය expire කියලා තියෙනවා. ඒකේ කල්යුත් වීමේ දිනයක් දාලා තියෙනවා. ඒ වගේම රක්ෂණ සහතිකය සහ වාහන දුම් සහතිකය වැලිඩ් කියලා තියෙනවා කොළපාටින්. ඒ කියන්නේ අපි කලින් වාහන රක්ෂණ සහතිකය සහ දුම් වාර්තාව අරන් තියෙන නිසා මේවා වැලිඩ් කියලා වැටලා තියෙනවා. අරගෙන නැත්තම් මෙතන expire කියලා තමයි වැටෙන්නේ. කල්ලිකුත් වෙලා තියෙනවා නම්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ආදායම් බලපත්‍රය ගන්න කලින් ඔයා රක්ෂණ සහතිකය සහ වාහන දුම් පරීක්ෂණ සහතිකය ලබා ගන්න ඕනේ. හරි. ඊළඟට දැන් අපි ලබා ගන්න හදන ආදායම් බලපත්‍රයේ තොරතුරු තමයි මෙතන තියෙන්නේ. ඒකේ තියෙනවා වළංගු බලපත්‍රයේ කාලය. කියන්නේ අයදුම් කරන දවසේ ඉඳලා ඉදිරියට අවුරුද්දක් තමයි මෙතන වළංගු කාලය විදිහට දක්වලා තියෙන්නේ. මේ කාලේ වළංගු කාලයක් තියෙන ආදායම් බලපත්‍රයක් තමයි ලැබෙන්නේ. මෙතන තහවුරු කරන්න කියලා තියෙනවා. මේ සියලුම විස්තර නිවැරදි නම් ඔයාලට මෙතන නිල් පාටින් තියෙන තහවුරු කරන්න කියන තැන ක්ලික් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙනවා ඔයාව සම්බන්ධ කරගැනීමේ තොරතුරු. කියන්නේ ඔයාලට දුරකථන අංකයක් ලබා දෙන්න ඕනේ. මෙතනට ඔයා පාවිච්චි කරන දුරකථන අංකය ලබා දෙන්න බිංදුව නැතිව ඉතුරු ඉලක්කම් 9 ලබා දෙන්න. ඊට පස්සේ බෙදා හැරීමේ තොරතුරු කියලා තියෙනවා. එතන ක්ලික් කරලා ඉදිරින් ලියාපදිංචි තැපෑල කියන තැන ක්ලික් කරගන්න. ඒ කියන්නේ ඔයාට මේ ආදායම් බලපත්‍රයේ නිවසට එන්නේ රෙජිස්ටර් තැපෑල හරහා. ඒ නිසා රුපියල් 120ක් ගාස්තුවක් අය වෙනවා. ඊට පස්සේ පහලින් බලා ගන්න පුළුවන් බලපත්‍ර ගාස්තුව කියලා රුපියල් 900ක් තියෙනවා. ඊට අමතරව ඒක අනිවාර්යයෙන්ම අය වෙන මුදල. ඒ කියන්නේ බලපත්‍ර ගාස්තුව රුපියල් 900යි. බලපත්‍ර දඩ කියලා තියෙනවා. ඒ කියන්නේ මම මේ ආදායම් බලපත්‍රය ලබා ගන්න පරක් වෙලා. ඒ කියන්නේ මාස කිහිපයක් පරක් වෙලා තමයි මේ වාහන ආදායම් බලපත්‍රය ඇප්ලයි කරන්නේ. ඒ නිසා දඩයක් විදිහට රුපියල් 180ක මුදලක් ඒගොල්ලෝ අය කරනවා. ඒ කියන්නේ මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියත් මම මේ මුදල ගෙවන්න ඕනේ.
මගේ ආදායම් බලපත්‍රය එක්ස්පයර් වෙලා මාස කිහිපයක් ගත වෙලත් මම අරගෙන තිබුණේ නැති නිසා මේ විදිහට මට දඩ බුදලක් ගෙවන්න උනේ. ඊට අමතරව තියෙන පහලින් රේෂ්ඨ ගාස්තුව. ඒ කියන්නේ මේක තැපෑලෙන නිසා රුපියල් 120ක රේෂ්ඨ ගාස්තුවක් අය වෙනවා. මේ සියල්ලම එකතු කරලා රුපියල් 1200ක මුදලක් මම ගෙවන්න ඕනේ මේ වාහන ආදායම් බලපත්‍රය මගේ නිවසටම ගෙන්න ගන්න. ඒ කියන්නේ වැඩිපුර මෙතනින් මට අය වෙන්නේ රුපියල් 120ක ගාණ විතරයි. ඒ කියන්නේ තැපෑලෙන ගාණ විතරයි. රුපියල් 120ක ගාණ එච්චර හිතන්න එපා. මොකද ඔයා වාහනයක එහෙම නැත්නම් බයික් එකක වුණත් ඒජි ඔෆිස් එකට ගිහිල්ලා රස්තියාදු වෙලා නිමාඩුවක් දාන්න ගිහිල්ලා මේ වාහන ආදායම් බලපත්‍රය ගන්නවට වඩා රුපියල් 120ක් යටතේ ඔයාගේ නිවසටම මේ වාහන ආදායම් බලපත්‍රය ගෙන්න ගන්න එක ගොඩක් වටිනවා ඔයාට. ඊට පස්සේ තියෙනවා පහලින් ගෙවීම් සිදු කිරීමේ ක්‍රියාවලිය කියලා. මේ ගෙවීම් සිදු කිරීමේ ක්‍රියාවලිය කොහොමද සිදු කරන්නේ කියලා අපි බලමු. මෙතන ගෙවීම් සිදු කිරීමේ ක්‍රමය යටතේ තියෙන ඇරෝ මාක් එකක් ක්ලික් කරන්න. එතන තියෙන LGPS කියලා. එතන ඉදිරියෙන් ටික් මාක් එකක් දාන්න. මෙතන LGPS කියන්නේ ලංකා ගවර්න්මන්ට් පේමන්ට් සර්විස් කියන එක. ලංකා ගවර්න්මන්ට් පේමන්ට් සර්විස්. හරියටම ඊළඟට ඔයා කරන්න ඕනේ ගෙවීම ඉදිරියට සිදු කරන්න කියලා නිල් පාටින් තියෙන තැන ක්ලික් කරගන්න එක. මේ විදිහට ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. කොන්දේශ සහ නියමයන් තියෙනවා. ඒ ටික ඔයා ඉංග්‍රීසි එන් තමයි තියෙන්නේ. මේක ඔයා කියව ගන්න නැත්නම් මේක අරගෙන ගිහිල්ලා Google Translate එකේ translate කරගන්නත් පුළුවන්. ඊට පස්සේ පහලින් තියෙන I accept කියලා එතන ටික් මාක් එකක් දාන්න. ඊට පස්සේ පහලින් තියෙනවා payment method එක තෝරගන්න කියලා එතන ක්ලික් කරලා any visa master card කියන තැන මම ක්ලික් කරගන්නවා. ඊට පස්සේ පහලින් තියෙනවා proceed කියලා. එතන නිල් පාටින්. එතන ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තා පස්සේ මෙන්න මේ විදිහට ඔයාගෙන් අය වෙන ගාණ තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා මුදලක් අය වෙනවා කියලා රුපියල් 24ක මුදලක්. මම හිතන්නේ මේ payment service එකට අය වෙන මුදලක් තමයි මේ රුපියල් 24ක මුදල. ඊට පස්සේ පහලින් තියෙනවා pay now කියලා. එතන ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තා පස්සේ මේ වගේ පොඩි වෙලා proceed වෙලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ payment page එකකට යනවා. එතන ඔයාගේ කාඩ් එකේ විස්තර තමයි ඉල්ලලා තියෙන්නේ. මෙතන කාඩ් එකේ නම අහල් තියෙනවා ඉස්සල්ලාම. එතන නම ටයිප් කරගන්න. ඊට පස්සේ කාඩ් එකේ නම්බර එක. කාඩ් එකේ නම්බර කියන්නේ කාඩ් එකේ උඩින් තියෙනවා ඉලක්කම් 16ක ඉලක්කම් ටිකක්. ඒ ඉලක්කම් ටික සඳහන් කරන්න. ඊට පස්සේ expire date එක අහලා තියෙනවා. ඊට පස්සේ CVC නම්බර එක. CVC නම්බර එක කියන්නේ කාඩ් එකේ පිටිපස්සේ තියෙන ඉලක්කම් තුනක්. ඒ ඉලක්කම් තුන. ඊට පස්සේ submit කරන්න ඕනේ. මෙතන මුලින්ම තියෙන name on card කියන තැන කාඩ් එකේ නම. ඒ කියන්නේ වීසා කාඩ් එකක්ද මාස්ටර් කාඩ් එකක්ද ප්ලැටිනම් කාඩ් එකක්ද කියලා ඒ වගේ දේවල් තමයි මෙතන සඳහන් කරන්න තියෙන්නේ. තව විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි මේ පේමන්ට් එක විනාඩි 10ක් ඇතුළත සම්පූර්ණ කරන්න ඕනේ. විනාඩි 10ක් ඇතුළත සම්පූර්ණ කරගන්න බැරි වුණොත් මේ පේමන්ට් එක කැන්සල් වෙනවා. නැවත වතාවක් මුලින් ඉඳලම ඇප්ලයි කරන්න ඕනේ මේ ආදායම් බලපත්‍රය. ඒ නිසා විනාඩි 10ක් ඇතුළත මේ ගෙවීම් ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඒ වගේම තමයි යාළුවනේ තව දෙයක් මතක් කරන්න ඕනේ. ඔයා මේ ආදායම් බලපත්‍රය ඔන්ලයින් ඇප්ලයි කරද්දී අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාගේ නමට ඔයාගේ ඇඩ්‍රස් එකට මේ ආදායම් බලපත්‍රය තියෙනවා නම් ඒ කියන්නේ වාහනේ ඔයාගේ නමට ඔයාගේ ඇඩ්‍රස් එකට තියෙනවා නම් විතරක් ඇප්ලයි කරන්න. මොකද මේ ආදායම් බලපත්‍රය ඉෂුව කරාට පස්සේ ඒ ඇඩ්‍රස් එකට තමයි යන්නේ. තැපැල් හරහා ඒ ඇඩ්‍රස් එකට තමයි මේ ආදායම් පත්‍රය යන්නේ. ඒ නිසා ඔයාගේ නමට ඔයාගේ පදිංචි ඇඩ්‍රස් එකට මේ ආදායම් බලපත්‍රය එහෙම නැත්නම් වාහනේ තියෙනවා නම් විතරක් ඇප්ලයි කරන්න. එහෙමත් නැත්නම් ඒ ආදායම් බලපත්‍රයේ තියෙන ඇඩ්‍රස් එකට මේ ආදායම් බලපත්‍රය ගියාට පස්සේ තැපැල් මගින් ඒ කෙනාගෙන් ඔයාට ආදායම් බලපත්‍රය ගන්න පුළුවන් නම් ඇප්ලයි කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මුලදී කියපු විදිහට කාඩ් එකේ සම්පූර්ණ විස්තර ෆිල් කරගත්තට පස්සේ ඔයාට සබ්මිට් කරන්න පුළුවන්. සබ්මිට් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකට ඒ ෆෝන් නම්බර් එකට OTP කෝඩ් එකක් එනවා. ඒ OTP කෝඩ් එක මෙතන ටයිප් කරලා නිල් පාට තීරුව බලලා සබ්මිට් කරන්න ඕනේ. ඒ සබ්මිට් කරාට පස්සේ ඔයාට සාර්ථකව මේ පේමන්ට් එක කරා කියලා ඔයාට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට සාර්ථකව පේමන්ට් එක කරා ඒ වගේම සාර්ථකව ආදායම් බලපත්‍රය ඇප්ලයි කරා කියලා ඔයාලට කොළ පාටින් බලා ගන්න පුළුවන් සක්සස් කියලා වැටලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාට ඉතාමත් පහසුවෙන් ආදායම් බලපත්‍රය ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා ඔන්ලයින්. ඔයාගේ ස්මාර්ට් ජංගම දුරකථනය හරහා. ඒ වගේම ඔයාට තාවකාලිකව ආදායම් බලපත්‍රයක් ලබා දීලා තියෙනවා. මේ ආදායම් බලපත්‍රේ print out එකක් අරගෙන ඔයාට use කරන්න පුළුවන්. මේ ආදායම් බලපත්‍රය ඔයාගේ නිවසට අතට එහෙම නැත්නම් ලැබෙනකන් ඒ ආදායම් බලපත්‍රය download කරගෙන ඔයාට print out එකක් ගන්න පුළුවන්. මේ ආදායම් බලපත්‍රය දින 60ක කාලයකට වළංගු වෙනවා. ඒ නිසා දින 60ක් යන්නේ නැහැ මේ ආදායම් බලපත්‍රය ඔයාගේ නිවසට එන්න තැපැල් මගින්. සාමාන්‍යයෙන් සතියක් වගේ යනකොට ඔයාට ඔරිජිනල් එහෙම නැත්නම් සත්‍ය පිටපත ඒ print කරලා ඔයාගේ නිවසටම එවනවා. මෙන්න මේ විදිහට ඔයාගේ payment විස්තර ටික බලා ගන්න පුළුවන්.
මෙන්න මේ විදිහට තමයි ඉතාමත් සාර්ථකව ඉතාමත් පහසුවෙන් ඔයාගේ නිවසේ සිට මෙහෙම නැත්නම් ඔයා ඉන්න තැන ඉඳලාම ආදායම් බලපත්‍රය ඇප්ලයි කරන්නේ. දැන් ඔයාලට පේන ඩවුන්ලෝඩ් ටෙම්පරරි ලයිසන්ස් කියන තැන ක්ලික් කරලා ඒ වගේම පහලින් තියෙන පේමන්ට් ඩීටේල්ස් වල පහලින් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න කියලා ටෙම්පරරි ලයිසන් එක. මෙන්න මේ වගේ ටෙම්පරරි ලයිසන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාගේ ගැලරියටම. ඒක print out එකක් අරගෙන ඔයාට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ පාවිච්චි කරන්න පුළුවන් මාර්ගයේ ගමන් කරන විට. මම අද වීඩියෝෙන් උත්සාහ ගත්තේ ඔයාට ඔයාගේ එක්ස්පයර් වුණු එහෙම නැත්නම් කල්ලිකුත් වුණු ආදායම් බලපත්‍රය ඔයා ඉන්න තැන ඉඳලම ඔයාගේ ස්මාර්ට් ජංගම දුරකථනය හරහා ඔන්ලයින් පේමන්ට් එක කරලා කොහොමද නිවසටම ගෙන්න ගන්න කියලා ඔයාලට කියලා දෙන්න. මම අරගෙන ආපු වීඩියෝවෙන් කියලා දුන්න හැමදේම ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් යාළුවනේ මේ වගේම තවත් වටිනා වීඩියෝකින් ඔයාලව හමුවන්තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.